ඔන්න දැන් හැමෝම වයිරල් චීස් කේක් කියලා බිස්කට් එකේ යෝගට් එකේ දාලා කනවනේ. ඉතින් මං හිතුවා දැන් ක්‍රීම් චීස් එහෙම ගණන් හින්දා වෙන්නේ නැති එහෙම කරන්න කියලා. මං ඉතින් මේ විදිහට චීස් කිරි එකකින් තමයි හැදුවේ. මේ කිරි එක අර වගේ මේ රෙදි එක දාලා වතුර බේරෙන්න තියලා ඊට පස්සේ ගත්තම ඔන්න එක තමයි චීස් එක. ඉතින් දැන් ඒකෙන් තමයි මේ හැදුවේ. ඒතකොට ටිකක් ගණන් අඩුයිනේ. ඉතින් මේ විදිහට උණු වතුර එකක බටර් එක වෙනම බටර් එක දාලා ඒක මෙල්ට් කරගෙන ඒක දානවා අපි බිස්කට් කුඩුවකට. මොකද බිස්කට් ටිකක් කරගෙන කුඩු කරගන්න ඕනේ. ඒක බ්ලෙන්ඩ් කරගත්තා. ඊළඟට මෙන්න මේ වගේ පදම වෙනකන් ගුලි කරලා දන්වලන් ඉදිරියට හදාගෙන ඊට පස්සේ අපි දාන භාජනයේ මේ විදිහට මෙහෙම තද කරලා දාගෙන ඒක දාන්න ඕනේ ෆ්‍රිජ් එකට. ඉතින් ඒක පොඩ්ඩක් ෆ්‍රිජ් එකේ සෙට් වෙන අතරේ අපි මේ විදිහට හදාගමු. මෙතනදී අපි හදාගත්ත චීස් එක භාජනයකට දාලා ඒකට අපි දාගන්නවා ගොඩක් මේක රසයි මේක මිල්ක් මෙන්ට් දැම්මම. ඉතින් මම මිල්ක් මෙන්ට් තමයි දාගත්තේ. එහෙම නැතුවත් පුළුවන්. ඒ වුණාට මම හරි ආසයි මේ මිල්ක් මෙන්ට් දාලා එක හරි රසයි. ඉතින් වෙනදා මම හදන්නේ කඩේ ගතපු චීස් වලින්. ඒ වුණාට අද දැන් මෙහෙම කරන්නේ. ඉතින් මේක අපි හොඳට මික්ස් කරන්න ඕනේ. මේ මොනවාද බීට් කරලා ගන්නවා. ඉතින් මේ දාන්නේ ජෙලටින් ටිකක් මද්‍රාස වතුරේ දී කරලා ඒ ජෙලටින් චුට්ටක් දානවා මේකට හැන්දක් විතර දී කරලා දාලා ඉතින් ඒකත් මෙහෙම හොඳට කවලම් කරනවා. ඊට පස්සේ දැන් ඔන්න මේ විදිහට දෙපාරක් විතර දැම්මම පස්සේ මේ බීටර් එකේ තියෙන ටිකත් ඔක්කොම වැටෙනවනේ මේකට. ඊළඟට දැන් ඔන්න ඔය වගේ පදමට එන්න ඕනේ. දැන් මේ වෙලාවේ අපේ බිස්කට් එක හොඳට සෙට් වෙලා ඇති. දැන් අපි බලමුකෝ එක අරගෙන ඒකට දාන්න ඕන අපේ චීස් මිශ්‍රණය. මේ බලන්නකෝ හොඳට සෙට් වෙලා තියෙනවා. ඒකට අපි මික්සර් එකෙන් ටිකක් දාලා ඊට පස්සේ ඒක දාන්න ඕනේ ෆ්‍රිජ් එකේ. සෙට් වෙන පැය 4ක් විතර තිබ්බම ඇති වෙයි. ඊට කලින් ඉන්න බැරිම නම් ඔන්න ෆ්‍රීසර් එක තියලා චුට්ටක් ගන්න පුළුවන්. ඉතින් ඔන්න මට කොහොමද කන්නනේ මේක හැදුවේ. ඒක දෙන්නත් නෙමෙයි හැදුවේ. ඉතින් ඒක නිසා ඔන්න මේ මම ඉන්න බැරුව මෙහෙම එකක් කාලා බැලුවා බිස්කට් එකකට දාලා. ඉතින් ඒකත් මාර රසයි. හැබැයි මම ඊට පස්සේ ඔය ඉතිරි වෙලා තියෙන චුට්ටෙන් පොඩි කප් එකකට ආයේ බිස්කට් එකක් උඩ කරගෙන මේ හදලා පොඩි කප් එකකට දාලා හදාගත්තා. ඔන්න බලන්නකෝ එකේ පැටි. ඒක ෆ්‍රිජ් එකට දාලා දැන් සෙට් වෙලා තියෙන්නේ. ඉතින් වැඩේ ලේසි නේද? ඔයාලත් ඔය විදිහට හදලා බලන්නකෝ ඉතින්.